ආනන්දයේ කනවා මිසක් මේ යාළුවෝ බලන්නේම නැහැ. බලන්නේ ආනන්ද මේ මහන්දි මේ. ඔව් මාපිටියා බලන්නේ නැහැ. ඔව්. කනේලාට මතක් වෙන්නේ. මට කිව්වා සාඩි කියලා තියෙන්නේ කමන්නේ ඒගොල්ලෝ කයි කිව්වා. ආ. මොකද මගාන නිකන් ඩාවල. නඩේ නෑ ඉන්න මම නිලන්ත අපි යන්න යා මම අර කෝල් ගත්ත යන්නේ ලයින් එක. ලයින් එක කියන්නේ ලයින් එක තිබුණේ නැහැ. ඒක තමයි. ඊයන්ගේ පුතාට ඊයන්ගේ සල්ලි තිබුණේ නැහැ. මගේ සල්ලි තිබුණා මට ලයින් එක. ඒක මිසක්. ඔන්න දෙමණියන්ගේ බෑරේකට ඇතුළුනේ. ඔත අනියන්ද? නෑ මේ හේමන්තල කට්ටිය නෑ. මගේ බාර දෙන්න. මේ බාර දීලා ඉවත් ඉන්න නාගන්න. වදකින් ගත්ත මම දීපොත්. පෝෂ කරන්න. very good. Salute. Troppo gente. Ingin nilan.
එතෙන්දී අපි කතා කරලා යනවා. Oh, Badibla. Badibla ko. Badibla ko. Badibla ko. Oh, එතන කියලා ඔක්කොම කියලා ටක් කරලා අපි පාරාවේ ට්‍රාන්ස්පෝර්ට් ගමන් පාරාවේ මේ වගේ එනකොට මෙතන නාන තැන අපිට දෙන්න තියෙනවා ගොඩක්. අපි දක්කාලා ගියා. දැන් ඊට පස්සේ ආපහු මෙතෙන් එනවා මේ මෙන්න ගාවට මේක. අපි ඔතන ඉන්නේ ඊට පස්සේ දැන් පස්සේ මොන එක බලන්න. මොකද නිකන් ඉක්මනට මම ඔතන පස්සේ වල නෑ. දේවල් අතෙන්ට යන්න බෑ. පොලිමේ ඉක්මනට අරන් යන්නේ කට්ටිය. ඔව්. Pode cair. Como aí?
Nah, එතන යාත්‍රා කරලා ඔයා කවුරුත් කරන්නේ ඔකට. ඔක කවුරු අරන් දෙහන් විනා කරන්නේ. ලෝකෙට. Then Jesus went with them to a place called Gethsemane, and he said to his disciples, "Sit here, while I go yonder and pray." And taking with him Peter and the two sons of Zebedee, he began to be sorrowful and troubled. O Lord, we offer you this mystery in face of your agony, and we ask you, through the intercession of your... O Lord, we offer you this mystery in face of your crowning with the thorns, and we ask you, through the intercession of your Holy Mother, the grace of being courageous. Our Father, who art in heaven, hallowed be thy name. Thy kingdom come, thy will be done on earth as it is in heaven. Hail Mary, full of grace.
රෝසන ස්ථානය ජේ ස්වාමි දරුවෝ කුරුසෙහි යුගුත්වනසේක ක්‍රිස්තුනි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු මක්නිසාද අතුමගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ධනවාගත්තේක අප සියලු දෙනාම සුළු මොහොතකට දැනගස්සා උන්වහන්සේට අපගේ ජීවිත බාර කරමු සුළු මොහොතක් නිශ්ශබ්ද උන්වහන්සේට අපගේ හැම වේදනාවක්ම ගැටලුවක්ම ප්‍රශ්නයක් උන්වහන්සේගේ කුරුසිය පාමුල තියලා මේ මොහොතේ යාඥා කරමු ඔබගේ හිතට නැගෙන ඕනෑම දෙයක් මේ මොහොතේ කන්ද මුදුන උඩ ඉඳලා උන්වහන්සේගේ කුරුසිය පාමුලට බාර කරමු දේව අම්මගේ ස්පර්ශය ලැබපු විශ්වාසයේ ඒ අම්මගේ ස්පර්ශය ලැබපු ඒ ආදරණීය පුත්‍රයාගේ ජීවිතේ සමුගැනීම අපි නැගිට සිටු ප්‍රසිද්ධ තුල මා ප්‍රේමවන්තේනි අපි ලොකු කන්දක් නැගලා ඇවිල්ලා පාද නමස්කාරය මෙතනින් අවසන් වෙනවා. මම ඔබේ ප්‍රශ්නයක් ඇහුවොත් පාද නමස්කාරය මෙතනින් ඉවරද? පාද නමස්කාරය මෙතනින් අවසන්ද? නෑ. මෙතන තමයි ඉතිහාසයක් වෙනස් කරපු ආරම්භය. ඔබට මට පාද නමස්කාරය මෙතනින් අවසන් වුණාට මුළු ඉතිහාසයක්ම වෙනස් කරපු අලුත් ආරම්භයක්. ඇයි එහෙම කියන්නේ? පාපයට ඇද වැටිච්ච මිනිසයා අපි මෙනෙහි කරා ආදම් ඒව තුල දෙවියන් වහන්සේ මේ මවපු මිනිසයා තුල දෙවියන් වහන්සේ දුන්න ලොකු තෑග්ගක්. ඒ තමයි දේව සම්බන්ධතාවය. අකීකරුකම තුල මොකද උනේ? අපි කියනවා තහනම් ගහේ ගෙඩි කෑවා කියලා. අපි ඒක මෙනෙහි කරා. ඒකත් මොකද උනේ? ඒවට ඇසට රමණීයයි කියව ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා. කෑමට ප්‍රණීතයි. ඊට පස්සේ නුවණට කදිමයි කිව්වා. මෙන්න වැටුණ තැන. මේ තුනටම ඒව හසු උනාද නැද්ද? දැක්කා, ආස හිතුණා, කන්න හිතුණා, ඒ වගේම දෙවියන් වහන්සේ හා සම වෙන්න හිතුණා. මෙන්න මෙතනදී දෙවියන් වහන්සේ මවපු මිනිස්යාට දෙවියන් වහන්සේ දුන්න නිදහස් කැමැත්ත මොකද කරේ? අද ඔබට මට දීලා තියෙන මේ නිදහස් කැමැත්ත වගේ උන්වහන්සේ නිදහස් කැමැත්ත උන්ට දුන්නා. මොකද කරේ? මෙන්න මේ දෙයට පාපයට පෙනුණා. එහෙමනම් මා ප්‍රේමවන්තයනි, අන්න ඒ වැටිච්ච පාපේ නිසා අපිට නැති වෙලා ගියා දේව සම්බන්ධතාවය. ඒ නැති වෙච්ච දේව සම්බන්ධතාවය අලුත් කරපු තැන මෙතන. ඒ නැති වෙච්ච අහසයි පොළොවයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාගේ සම්බන්ධතාවය අලුත් කරපු දෙවියන් වහන්සේ ස්පර්ශ කරපු තැන මෙතන. කොහොමද එහෙම උනේ? ඒ පාපයන් තුනම ක්‍රිස්තුස් වහන්සේට ආවද නැද්ද? යක්ෂයා උන්වහන්සේව කණ්ඩක් උඩට ගෙනියලා දෙන්නවා කියනවා මේ හැමදේම දෙනවා මට වදිනවා. ඇසට රමණීයයි. ගල්ගෙඩි පාන් කරලා කන්න හිතුණා. මොකද උනේ? කෑමට
ප්‍රණීතයි. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේට ළඟම දේ තෝරගන්නවා යක්ෂයා මොකද්ද? සුදු ලියවිල්ල. ඔබව කන්දෙන් පල්ලෙහාට ඔබ මේ පයින්ද කිව්වා දේව දූතයෝ ඇවිල්ලා අල්ල ගන්නවා කියලා සුද්ධ ලියවිල්ල ලියලා තියනවා කියලා කවුද කිව්වේ? යක්ෂයම කිව්වා. නුවණට කදිමයි. අතන වැඩිච්ච දේ ක්‍රිස්තුස් වහන්සේ මෙතන මොකද කරේ? ජයගත්තා. ඇසට රමණීය වුණාට උන්වහන්සේ යක්ෂයාට දන නමස්කාර කරේ නැහැ. ගල්ගෙඩි පාන් කරලා කණ්ඩ හිතුරාට උන්වහන්සේ ඇඟේ තියෙන ආසාවන්ට ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම තමයි සුවිශේෂී දේව වාක්‍ය සම්බන්ධ කරලා කතා කරද්දී දෙවියන් වහන්සේ හා සම වෙන්න යන්න උන්වහන්සේ උත්සාහ කරේ. යක්ෂයාට පරීක්ෂා කරන්න පුළුවන් වුණාද? බැරි වුණා. අන්න ඒ වෙනස් වෙච්ච ඇසට රමණීයයි නුවණට කදිමයි කෑමට ප්‍රණීතයි පාපයන් තුන උන්වහන්සේට ආවා. උන්වහන්සේ ඒකෙන් ජයගත්තා. ඒ ජයගත්ත දේ තමයි උන්වහන්සේ අද ඔප්පු කරේ විශ්වාසය තුල දෙවියන් වහන්සේ හා ඒ ගැඹුරු සම්බන්ධතාවය තුල උන්වහන්සේ නැවත ඔබව මාව දේව දරුවන් බවට පත් කළා. එහෙමනම් ඒ සුවිශේෂයේ අවසානයේ එක වාක්‍යයක් තියෙනවා. මොකක්ද? යක්ෂයා සුදුසු වේලාවක් එනතුරු උන්වහන්සේ අතහැර ගියේ. මා ප්‍රේමවන්තයින් සුදුසු වේලාව අද ඔබ මම තුලින් මේ පාපයන් තුනම තියෙනවා. අපිටත් තියෙනවා ඇසට රමණීය දේවල්, දකින්න දේවල් තියෙනවා. අපිටත් තියෙනවා ඉන්ද්‍රියන් පිනවීම. අපිටත් තියෙනවා අපි හැමදේම දන්නවයි කියලා හිතාගෙන වැඩ කරන එක. ඔබේ මගේ ජීවිතේ එහෙනම් තවමත් මේ පරීක්ෂාව යක්ෂයා අපිට කරනවද නැද්ද? කරනවා. හැබැයි මෙතනදී ඔබේ මගේ ජීවිතේ දුර්වල අපි මේ කන්ද පල්ලෙහෙන් පටන් ගත්තා වගේ කන්ද නැගගෙන වේදනාවල් තුර මෙතන ඉන්නවා චූටි දරුවෝ, ඒ වගේම අමාරුවෙන් නැග්ග අම්මලා තාත්තලා ඉන්නවා අමාරුවෙන් වේදනාවෙන් උඩට ආව. ඒ වගේ තමයි ඔබේ මගේ ජීවිතේ නම් කන්ද පාඹුලින් ඉඳලා කන්ද උඩට නගින ඔබට මට මෙන්න මේ පරීක්ෂා තුන තවමත් අපිට තියෙනවා. එහෙමනම් උන්වහන්සේ අපිට කියනවා ජය ගන්න ක්‍රමය මොකක්ද? විශ්වාසය තුල දේව තාත්තට ආදරය තුල දේව තාත්තත් එක්ක තියෙන ගැඹුරු විශ්වාසය තුල. එහෙමනම් උන්වහන්සේ කන්ද පාමුලදී උන්වහන්සේට හිතුණා ස්වාමිනේ හැකිනම් මේ පාත්‍රය මාගෙන් අහක් කරන්න. මෙතනදී මොකද උනේ? ඒත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත ඉටු වේවා. ඔබේ මගේ ජීවිතේ මේ මොහොතේ ප්‍රශ්න ගැටලු ඇති, වේදනා ඇති, ජීවිතේ වැටිච්ච තැන් ඇති, තුවාල වෙච්ච තැන් ඇති, එපාම වෙච්ච තැන් ඇති. ඇයි ස්වාමීනි මට මේ දේ දුන්නේ? පුරුවන් නම් මේක මගේ ජීවිතෙන් අයින් කරලා දෙන්න. ඒ තමයි මනුස්ස ස්වභාවය. පාපයත් එක්ක දකින්න දේ, හිතෙන දේ අපිට අපේ ජීවිතේ වැටෙන දේ. එහෙමනම් වාක්‍යයේ ඊතුරු කොටස මොකක්ද? ඔබේ මගේ ජීවිතේ වැටෙන තැනදී මොකක්ද? මනුස්ස ස්වභාවය ආව ස්වාමිනේ හැකිනම් මේ පාත්‍රය මාගෙන් අහක් කරන්න. දේව ස්වභාවය ඉස්පන්ද වෙච්ච තැන මොකක්ද? එහෙත් මාගේ කැමැත්ත නොව ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා කියලා පුළුවන් තරම් විශ්වාසයෙන් මේ කන්ද මුදුන දියාඥා කරන්න. මේ කන්ද මුදුනේ අත්දැකීම තමයි ඔබේ මගේ ජීවිතයේ අවසාන අත්දැකීම. ක්‍රිස්තුස් වහන්සේගේ වතට වත දෙවියන් වහන්සේව වතට වත දැකීමේ වාසනාව. එහෙනම් මේ අමාරුවෙන් කන්ද නැග්ග අපිට කිතුණුවන් විදිහට ඒ අත්දැකීමට යන්න බැරිද? පුළුවන්ද? පුළුවන්. අමාරුයි. නමුත් ස්වාමීනි මගේ කැමැත්ත නොව ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේවා කියලා අපේ ජීවිත අපි මේ මොහොතේ උන්වහන්සේට බාර කරලා ඉදනාවක් මේ හැම පවුලක්ම බාර කරලා අපි යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ නිමිති වෙලවිලිට වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවක් අසුබීමට අපට විනෝදී අයහපතින් අප මුදාගත මැනව. දේවම්මගේ ආදරය ලැබපු මේ භූමිය තුල ඉඳලා පුදුමාකාර විශ්වාසයකින් අන්න ඒ අත්දැකීම අපිට දෙන්න කියලා ඉඳලා අපි ආඥා කරමු.
නමෝ මරියේ වන්දනීය ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ස්ත්‍රී කුසෙහි කලය වංචේක ආශිර්වාද ලද්දාහුය. සාන්ත මරියේ දේවමෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහි යාඥා කළ මෙලව. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමග වනසේක්වා. සර්ව පරාක්‍රම දේව මහත්මයාණන් පියාණන් පුත්‍රයාණන් සුදහත්මයාණන් ඔබ සම ආරක්ෂා කර ආශිර්වාදිත කරනසේක්වා. ආමේන්. ළමයි තරුණ පුෂ්පපාල පියතුමා ලස්සනට ගල්පලා ඉතාමත් අර්ථවත් දේශනාවකින් මේ පාද නමස්කාරය අවසන් කළා. ගොඩක් ස්තුතියි. මතක් කරන්න කැමති විශේෂ දැන්වීම් දෙකක්. මේ දේවමෑණියන්ගේ මේ සුදු භූමියට ඇවිල්ලා ජපමාලය ඔප්පු නොකර ජපමාලය නොකිය යන්නට හොඳ නැහැ. ඒ නිසා ඕගොල්ලන්ට සහයෝගය සහාය දීමක් වශයෙන් අපි අද රාත්‍රී 9ට ජපමාලය උච්චාරණය කරන තරුණ ළමයින්ගේ සහයෝගය ඇතුව එම නිසා හැමෝටම ආරාධනා කර සිටිනවා ජපමාලය උච්චාරණය කරන්නට පල්ලෙහා ග්‍රොත්තයක ළඟ. ඒ වගේම හෙට උදේ පාස්කු දවස දිවි පූජාව ශ්‍රී ලාංකික කතෝලික අපි හැමෝම එකතු වෙන මොහොත උදෑසන 9ට එකතු වෙන්න කියලා ආරාධනා කර සිටිනවා. බසිලිකාවේ උඩ නෙමේ පොළොව මට්ටමින් තියෙන පල්ලෙහා දේවස්ථානයේ තමයි තියෙන්නේ. ඒ නිසා ඒ දේවස්ථානයේ ඉස්සරහ අපි උදෑසන 9ට එකතු වෙමු. එතකොට අපි ඕගොල්ලන්ව රැගෙන යනවා හරි දේවස්ථානයේට. ඒ කියන්නේ පොළොව මට්ටමින්ම තියෙන ඒ පල්ලෙහා දේවස්ථානයේ ඇතුළට පාස්කුව සමරන්නට. ඉතින් මෙම පාද නමස්කාරයට සහභාගී වුණ හැම කෙනෙකුටම ස්තුති ජෙස්පිටයි. La mise au tombeau, qu'on va pratiquer le patient.
Pero diba, yung mga libong-libong. Pati yung kumot, yan pa yung kumot. Ibig sabihin na nag-i-improve. Malalagay ko ng pera dito. Ay, may lira pa? Lira ba yun? Dollar. Dollar ba? Isa pa. Show tayo. Tayo lahat. Where are they? Walang gaas na. Hindi naman yung kay Romeo and Juliet. Ang dami ng salsa. යන්නට අතනට නේද? ඒක තමයි රකින්න නැත්තේ ඔව් එයාට උදාර කඩන්න ආයි මාට කියන්න. සීතට ඉඳලා